සාදරයෙන් පිළිගන්නවා NAKD ඩෙස්ක්ටොප් YouTube channel එකට. අද අපි ඉගෙන ගන්න යන්නේ ඔයාලගේ PC එකේ තියෙන RAM install එක, storage යන මම බලන විදිහ. මුලින්ම අපි යනවා setting වලට. setting open කරගන්නවා. ඔයාලට මේකෙන් ඔයාලා දන්නේ ගොඩක් කට්ටිය කොහොමද PC එක කරපුවාම මේකේ ඇත්තටම මේ දේවල් charge වෙලා තියෙනවා කියලා. එතකොට අපි මුලින්ම setting වලට ගිහිල්ලා inform කියලා search කරන්න. නැත්නම් system කියලා search කරත් වෙනවා. inform කියලා search කරන්න. ඔයාලට පේනවා view RAM inform කියලා තියෙනවා. view processor inform කියලා තියෙනවා. inform කියලා search enter දෙන්න. ඊළඟට ඔයාලට පේනවා view RAM inform කියලා. ඔයා ඒක click කරන්න. ඔයාලට පේනවා දැන් storage පේනවා මගේ storage 0GB පෙන්වනවා. graphic card 4GB පෙන්වනවා. install RAM එක පෙන්වනවා DDR3 8GB කියලා. processor එකත් පෙන්වනවා Intel R40 i5 3rd gen CPU කියලා. gigahertz ගානක් පෙන්වනවා ඔයාලට. මෙතනදී ඔයාලට පුළුවන් මගේ PC එකේ නම වෙනස් කරන්න. ඒ කියන්නේ අපි ඔරිජිනල් තියෙන නම තමයි ඔයාලට පෙන්වන්නේ desktop ඉරක් VVBLL90 කියලා. අපි ඒක change කරගන්නත් පුළුවන්. නැත්නම් ඔහොම කියන්න අවුලන්නේ මන්ද change මගේ YouTube channel එකේ නම දානවා. ඒ නමින් වෙන නමක් තියනවා කියලා කියනවා. ඒ කියන්නේ ඒ නම දාන්න බෑ කියනවා අපිට. value නැහැ කියනවා. ඊට පස්සේ අපි එහෙම පල්ලෙහාට යනවා. ඔයාලට පේනවා ඒක දෙන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා බලන්න ඊළඟට ඔයාලට පේනවා මෙතන device name පේනවා, processor තියෙනවා, install RAM තියෙනවා, device ID තියෙනවා, radio gate ID තියෙනවා, system type තියෙනවා, pen and touch කියලා තියෙනවා. ඒ වගේ ටිකක් බලාගත්ත ඒ වල මෙතන ඔයාලට පෙන්නන්න පුළුවන් සාමාන්‍ය PC එකක් ගද්දි බලද්දි අපිට කියන්න පුළුවන් දේවල් ටික තමයි මෙතන තියෙන්නේ. ඊළඟට Windows තියෙනවා උතනින් මෙහෙට පෙන්න. ඊට ගියාම මේකේ Windows තියෙනවා. මේ Windows 11 Pro එකක් තියෙන්නේ. එතකොට මගේ version එක 224H2 කියලා. install on තියෙනවා, OS build තියෙනවා. ඒ වගේ ටිකක් තියෙනවා Windows. ඔයාලට පුළුවන් මේවෙන් ගිහිල්ලා Microsoft Trailline ඒ වගේ ගිහිල්ලා ඔයාලට Windows කෙනෙක් ගන්න පුළුවන්. ඒ ටික තමයි ඉතින් මම කියන්න ආවේ. හරි එහෙනම් ඔයාලට ජය.